ආයුබෝවන් කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා අදත් මම XL Explainer මගේ YouTube නාලිකාවට හැමදාමත් වගේ සුවිශේෂී වෙනස්ම විදිහේ වීඩියෝ අරන් එන මම අදත් ඔයාලට තවත් වෙනස්ම විදිහේ සුවිශේෂී වීඩියෝ එකක් කරන්න ආවා. ඉතින් මම අද අරන් එන්නේ Nescafe කප් එකක් සහ ගිනි පෙට්ටි පියනක් යොදාගෙන උණුසුම් වායු බැලූනයක් හදන්න try කරන වීඩියෝ එකක්. ඒ වගේ මං මතක් කරන්න කැමති මගේ කලින් දාපු වීඩියෝ එක ගැන. මම කලින් වීඩියෝ එකක් දැම්මා දෙහි යොදාගෙන බැලූන් එකක් කොහොමද පුම්බන්නේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ link එකත් description එකේ දාලා තියන්නම්. ඒ වීඩියෝ එකත් ඔයාලා බැලුවේ නැත්නම් බලන්න. මගේ YouTube නාලිකාව ඔයාලා තවමත් subscribe කරලා නැතිනම් subscribe කරන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු අද වීඩියෝ එකට රැඳෙන වීඩියෝවේ අවසාන තත්පරය තෙක්. මට මේකට මුලින්ම ඕන කරනවා Nescafe කප් එකක්. මේකක් අපිට පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. ඒ වගේම ගිනි පෙට්ටි පියනකුත් ඕන වෙනවා. ඉතින් මම වීඩියෝ එක කරන්න පටන් ගන්නකොටම මේ Nescafe කප් එකට ගිනි පෙට්ටි පියන නූල් කැබලි වලින් සම්බන්ධ කරගත්තා. තරමක් කෙටි වෙනසේ සම්බන්ධ කරගන්න ඕනි. ගොඩාක් දිගට තියාගන්න නැතුව. ඒ වගේම අතර පැත්තම සම්බර වගේ තියෙන්නත් ඕනි. ඒ වගේ මට තව ඕනි වෙනවා මේ වගේ පුංචි ඉටිපන්දම් කැබල්ලක්. අපි දැන් බලමු ඉටිපන්දම් කැබල්ල පත්තු කරලා අපේ වැඩේ සාර්ථක වෙයිද කියලා. ඉතින් මම YouTube එකේ නම් වීඩියෝ එකක් දැක්කා. ඒක ඊටාම සාර්ථක වෙනවා. බලමු අපේ එකත් කොහොම වෙයිද කියලා. අපි ගැට ගහලා තියෙන නූල් පිච්චෙන්නේ නැති වෙන්න මේ ඉටිපන්දම පරිස්සමෙන් පත්තු කරගමු. දැන් කප් එක ටිකක් අතින් එසෙව්වා. මේකෙදි වෙන්නේ මේ ඉටිකන්දම් කැබල්ල පත්තු වෙනකොට ඒ රස්නේ උණුසුම් වාතය මේ Nescafe කප් එකට එකතු වෙන්න ඕනේ. තවමත් ඉටිපන්දම නම් හරියට දැල් වෙන්නේ නැහැ. බලමු ටික වෙලාවක්. දැන් නම් ඉටිපන්දම් කැබල්ල හොඳටම පත්තු වෙනවා. අතට පුංචි රස්නයකුත් නම් දැනෙනවා. උණුසුම් වාතය එකතු වෙනවා. නමුත් තාම මේ උඩ යන පාටක් නම් පේන්නේ නැහැ. එක නූලක් නම් ඔන්න පිච්චුණා. දැන් ඉතින් කොහොමත් උඩ යන්න විදියක් නැහැ. තව නූලක් පිච්චුණා. ඉතින් මගේ වැඩේ අසාර්ථකයි. ඉතින් මං නැවත වරක් උත්සාහ කරලා සාර්ථක වීඩියෝ එකක් අරන් එන්නම් කියලා ඔයාලට පොරොන්දු වෙනවා. ඉතින් එතකන් ඔයාලත් ඩක් try කරලා බලන්න මේ වැඩේ හරියයිද කියලා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලට සුබ දවසක්.